ඔබ විශ්වාස කරනවද? අපේ පාදයට තවමත් නොවිසඳනු අභිරහස් වැළලී තිබෙන බව. ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරේ හුදෙකලා වූ ගල්කන්ද පර්වතයේ අසල පරම්පරා ගණනාවක සිට එකම කතාවක් කියවෙනවා. ඒ වසර එකකට වරක් සඳ රජ කරන රාත්‍රියක පමණක් විවෘත වන රහස් දොරටුවක් ගනයි. තරුණ පුරාවිද්‍යා ගවේෂකයෙකු වූ කසුන් මේ ජනප්‍රවාදය හඹා ගියේ තනිවමයි. ඔහු සතුව තිබුණේ පරණ පුස්කොළ පොතක තිබූ අසම්පූර්ණ සිතියමක් පමණයි. එදින අතිවිශේෂ පුරපසළොස්වක පොහොය දිනයක්. රාත්‍රී 10 පසු වෙද්දී මීදුම අතරින් මතු වූ සඳ එළිය පර්වතයේ තිබූ සිංහ රූතයක ඇසට හරියටම පතිත වුණා. මුළු පරිසරයම දෙදරවමින් ඒ අද්භූත කළුගල් පවුර දෙබෑ වුණා. වසර 100 ගණනකින් කිසිවෙකු නොදුටු රහස් මාවතක් කසුන් ඉදිරියේ විවර වුණේ දූවිලි සහ පැරණි සුවඳත් සමගයි. ඔහු වෙවුලන දෑතින් තම විදුලි පන්දම දල්වාගෙන ඒ අඳුරු ගැබතුලට ගියා. නමුත් ඔහු එහි තනි වී සිටියේ නෑ. අඳුරේ සිට මතු වූවේ සුදු රෙද්දක් හැඳි දීර්ඝ සුදු රැවුලක් ඇති මහලු රූපයක්. ඔහු අන්තිම රැකවලා. නතරවන්න! මේ රහස් දැනගැනීමට ලෝකය තවමත් සූදානම් නැත. රැකවලාගේ ඒ ගොරෝසු හඬ කසුන්ගේ මුළු ශරීරයම හිරිවට්ටා දෙමුවා. පසුදින උදෑසන කසුන් අවදිවන විට ඔහු සිටියේ පර්වතයේ පාමුල වැටීගෙන. පර්වතයේ කිසිදු දොරක සලකුණක් තිබුණේ නැහැ. නමුත් ඔහුගේ සාක්කුවේ තිබී නිල් පැහැති මැණික් ගලක් හමු වුණා. ඔහු ගල් ගුහාව ඇතුළට ගියා කියන්න තිබූ එකම සාක්ෂිය ඒ නිල් මැණික පමණයි. එතකොට රැකවල සංගවාගත් ඒ රහස කුමක් විය හැකිද? දෙවන කොටසින් අපි හමුවෙමු.